මම මේ ඕගොල්ලන්ට පෙන්වන්නේ S518 ඉන්විසිබල් ෂිපර් පුට් එක. ඉතින් නම කිව්ව ගමන් ඕගොල්ලෝ දන්නවා මේ පුට් එක පාවිච්චි කරන්නේ ඉන්විසිබල් ෂිපර් මහන්න. තවත් විදිහකට කිව්වොත් ෂිපර් එකක් තියෙනවා කියලා පේන්නේ නැතුව ෂිපර් එක හංගලා ෂිපර් එක මහන්න පාවිච්චි කරන පුට් එක. මේ S518 කියන පුට් එක බොහෝ වෙලාවට අපිට වෙළඳපොලේදී හම්බෙන්නේ යකඩ පුට් එකක් විදිහට. කලාතුරකින් ටෙප්ලෝන් හෝ ප්ලාස්ටික් වලින් හදපු පුට් එකක් දකින්නත් පුළුවන්. මං දැන් මේ ඔයගලන්ට පෙන්වන පුට් එක හයි කරන්න පුළුවන් සිංගල් නීඩල් හයි ස්පීඩ් මැෂින් වලට විතරයි. ඉන්විසිබල් ෂිපර් පුට් තියෙනවා පෝටබල් මැෂින් වලටත් හයි කරන්න පුළුවන් ඒවා. ඉතින් මේ පුට් එක භාවිතා කරලා බොහොම පහසුවෙන් ෂිපර් එක පේන්නේ නැතුව හංගලා මහන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට මේ ඉන්විසිබල් ෂිපර් පුට් එක නැති අය ඕගොල්ලෝ ගාව තියෙන වන් සයිඩ් පුට් එකක් හරි නැත්නම් නෝමල් පුට් එක හරි පාවිච්චි කරලා අපහසු වෙන්නේ ඉන්විසිබල් විදියට ෂිපර් එක මහන්නේ. නමුත් මේ පුට් එක පාවිච්චි කරලා ඕගොල්ලෝ ඇඳුමට අල්ලන ෂිපර් එක පේන්නේ නැති වෙන්න මහන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ඉන්විසිබල් ෂිපර් පුට් එකෙන් සාර්ථකව මහන්න පුළුවන් ඉන්විසිබල් ෂිපර් විතරයි. ඒ කියන්නේ ඉන්විසිබල් ෂිපර් පුට් එකෙන් මහන්න වෙනමම ඉන්විසිබල් ෂිපර් වෙළඳපොලේ විකුණන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ෂිපර් මේ ඉන්විසිබල් ෂිපර් පුට් එකෙන් මහන්න බෑ.